හරිනේ. එතකොට මේ හදන්න තියෙන්නේ මොන ගානක්ද? රජයේ වෙළඳ පොළට මැදිහත් වෙන ආකාර වලින් එක ආකාරයක් තමයි මොන මිලක් නියම කරනවද ළමයි? අවම මිලක් නියම කරනවා. මොන මිලක්ද? අවම මිලක්. හරි. අවම මිලක් නියම කරන්නේ ඇයි ඒ? අවම මිලක් නියම කරන්නේ කාට වාසියක් වෙන්නද? නිෂ්පාදකයාට. අවම මිලක් දාන්නේ කාට වාසි වෙන්නද? නිෂ්පාදකයාට. ගොඩක් මේ කෘෂිකාර්මික භෝග වලට දාන්නේ අවම මිලක් තමයි. හේතුව වෙළඳ පොලේ තියෙන මිල නිෂ්පාදකයාට සාධාරණයක් නෑ කියලා පෙනුනොත් එහෙම තමයි මෙන්න මේ අවම මිල දාන්නේ. ඒව මතකයි. ඒතකොට අනිවාර්යෙන් ඒක සඵල අවම මිලක් වෙන්න නම් සමතුලිත මිලට වඩා වැඩි මිලක් වෙන්න ඕනේ. අපි ඒවා ඉගෙන ගත්තා. හරි අපි ටක් ගාලා ගාන හදමු. මේව හදන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඒතකොට මේ ගානේ දීලා තියෙනවා ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත පරිදි වෙයි කියලා. ඒතකොට ඉල්ලුම් සමීකරණ දීලා තියෙනවා QD සමානයි 60 ඍණ 2pi. QD සමානයි 60 ඍණ 2pi. සැපයුම් සමීකරණ දීලා තියෙනවා QS දීලා තියෙනවා ළමයි. කීයද? ඍණ 30 ධන 4යි. මේ වගේ දුන්න ගමන් අනිවාර්යෙන් ඔයාලා කටුසටහනක් ගන්න හේතුව කටුසටහන අඳගත්තට පස්සේ ඔයාලා ප්‍රශ්න වල උත්තර ටික ගන්න ලේසි. ඒක මූලිකම දේ. එතකොට අපි ඒක අඳගමු. හරි. ඉල්ලුම් වක්‍රය අඳම ළමයි මෙතනට දාන්න පුළුවන් අපිට 60යි කියලා. සැපයුම් වක්‍රය පටන් ගන්න ඍණ 30න්. එතකොට මම හිතනවා ඔයාලා හරි සමතුලිත මිලයි සමතුලිත ප්‍රමාණය ගන්න දීලා කොහොමද ගන්නේ? QD සමානයි QS කරලා 60 ඍණ 2pi සමානයි ළමයි ඍණ 30 ධන 4pi. හරිනේ. එතකොට ඍණ 30 මේ පැත්තටදී ධන 30ක් එනවා ඍණ 2 මේ පැත්තටදී ධන 2ක් එනවා. ඍණ 30 මේ පැත්තට මේ පැත්ත එකතුව 90යි. එතකොට 4pi ධන 2pi 6pi. 6න් බෙදුවම එනවා ළමයි අපිට මොකක්ද දෙන්නේ? p සමානයි 15යි කියනවා අපිට මොකද්ද? සමතුලිත මිල. ආවනේ p සමානයි 15. හරි. ඊට පස්සේ මේ p සමානයි 15 කියන එක අපිට මේ ලේසි එකට ආදේශ කරගන්න 60ට QD සමීකරණයට දාලා බලමු. එතකොට QD සමානයි 60 ඍණ දෙවාරයක් 15. 60 පස්සරක් 15ක් දෙක 30යි 60න් 30ක් අඩු නම් උත්තරේ 30යි. එහෙනම් සමතුලිත ප්‍රමාණ ගත්තා ළමයි 30යි කියලා මම හිතනවා ඔයාලත් ගන්න ඇති කියලා. ඊට පස්සේ මම කියලා දුන්නා අවම මිලක් දීලා දිනවා කීයද ළමයි අවම මිල? රුපියල් 20යි. එහෙනම් අපි 20 ඉඳන් මෙහෙට ඉරක් අඳිනවා. ඒක ලියා ගන්න ළමයි මොකක් කියලාද? මොකක් කියලාද ලියාගන්නේ? අවම මිල. අවම මිල 20යි. හරි. එතකොට මූලික ටික ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අහනවා ළමයි අවම මිලක් දැම්මට පස්සේ මොකක්ද අහන්නේ? පළවෙනි එක අධි සැපයුම කීයද කියලා අහනවා. ඇත්තටම ළමයි සමතුලිතදී 15 30ක් සැපෙවුවා 20යි කියපු හින්දා ඉස්සල්ලාම යනවා අපි ඉල්ලුම් වක්‍රෙට. එතනට ගිහිල්ලා පල්ලයට ආවම අපිට හම්බ වෙනවා ඉල්ලුම් ප්‍රමාණය. ඒ අවම මිල වක්‍රෙ දිගේම ගිහිල්ලා ඉවරලා සැපයුම් වක්‍රෙට ගිහිල්ලා පල්ලයට එන ගාන ගත්තා වෙනවා ළමයි සැපයුම් ප්‍රමාණය. අපි හොයමු අවම මිලේදී ඉල්ලුම් හා සැපයුම් ප්‍රමාණය. හරිම ලේසි. මිල මේ මොකද්ද? අවම මිල මේ දෙකට ආදේශ කරන්න තියෙන්නේ. එහෙනම් අවම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය. අවම මිලේදී ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය. එතකොට QD සමානයි 60 2යි p වෙනකොට දානවා ළමයි කීයද? 20. එතකොට 60 ඍණ 40. උත්තරේ ළමයි ඉල්ලනවා කීයද? 20. එහෙනම් මෙන්න මෙතන ඵල ඉස්සරහින් එන්නේ 20යි කියලා. හරිනේ. ඊට පස්සේ ඒ වගේම අපි හොයනවා QS සමානයි ඍණ 30 ධන 4 වාරයක් 20. 4 වාරයක් 20. හරිනේ. 4 වාරයක් 20.
ඒකට පැහැදිලි නැත්නම් මම වෙන පැත්තකට ගන්න. හරි. කරගමු ගන්නම්. US සමානයි ඍණ 30 ධන 4 වාරයක් 20. ඍණ 30 4 වාරයක් 20 කියන්නේ 80යි 50යි. එහෙනම් අපි මෙතන උත්තර වෙනවා කීයද? 50යි. එහෙනම් අදිසපයුම හරි. එක්සස් සප්ලයි එක හොයන්න ළමයි. මොකෙන්ද? US ඍණ UD. එතකොට කීයද? 50 ඍණ 20. උත්තරේ 30යි. ආවද උත්තරේ? ආවද ළමයි උත්තරේ? මං හිතලා එන්නද කියලා. ගත්තා නම් හොඳයි. ආවද උත්තරේ? හරි. very good. ඊළඟට අහනවා අවම මිලෙන් පසු නිෂ්පාදකයාට වෙළඳ පොලින් උපයාගත හැකි භාණ්ඩ ප්‍රමාණය. හොඳ ප්‍රශ්නයක් ළමයි. අවම මිල දැම්මට පස්සේ පාරිභෝගිකයට කොහෙන්ද වෙළඳ පොලින් හම්බෙන ටික. දැන් මෙව තමයි ළමයි ඔයාලා ගිහිල්ලා පොඩ්ඩක් පටල ගන්න. හරි. එතකොට මම කන්නම්. හරි. මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? අවම මිලෙන් පසු වෙළඳ පොලේ නිෂ්පාදකයාට ලැබෙන අලෙවි අයභාරය කීයද? දැන් මේව තමයි ළම වරද්ද ගන්නේ. නොකිය අහන්නේ දැන් අවම මිලක් දැම්මනේ ළමයි. අවම මිලක් දැම්මට පස්සේ මිනිස්සු ඉල්ලන්නේ කීයක්ද? 20ක්. 20ක් දෙනවා කියපු ඉඳලා සැපයුම් කරුව නැත්නම් නිෂ්පාදක 50ක් හදන් බලන් ඉන්නවා මෙයාලගේ බඩු ටික ගයි කියලා. හැබැයි මේ ප්‍රශ්نين අහන්නේ මොකද්ද? වෙළඳ පොලෙන් නිෂ්පාදකයාට ලැබෙන අලෙවි අයභාරය. ඒ කියන්නේ වෙළඳ පොලෙන් කීයක් හම්බ වෙනවද? දැන් මේකේ ළමයි මොකුත් කියලා නැහැනේ. රජයයි කීයක්වත් දෙනවා. ඒකිනේ අවම මිල, සාහිතික මිල කතා කිසි දෙයක් කියලා නැහැ. එතකොට 20යි කිව්ව හින්දා මිනිස්සු ගණ්ඩ ලෑස්තිලා ඉන්නේ 20යි. රුපියල් 20ක අපි ගන්න 20යි කියලා මිනිස්සු කියනවා. 20ක් මේ දැන් 15 දී 30ක් සපේ සපින මිනිස්සයා 20ක් දෙනවා කියලා ආණ්ඩුව කියන නවම මිල දාලා 20ක් දෙනවා කියලා. මෙයා 50ක් බාණ්ඩ හදාගෙන බලන් ඉන්නවා. ඇත්තටම ළමයි වෙළඳ පොලෙන් හම්බෙන්නේ පාරිභෝගිකයා ගන්න ටික තමයි. හේතුව 20ක් නම් පාරිභෝගිකයා ගන්න ලෑස්ති මිල රුපියල් 20යි නම් පාරිභෝගිකයා ගන්න ලෑස්ති ඉන්නේ ඒකක 20යි. එහෙනම් ළමයි වෙළඳ පොලෙන් හම්බෙන්නේ යන්නේ ඒ ටික තමයි. අයියේ රජය මුකුත් කියලා නැහැ. තාම අවම මිල කොහොමද මොනවද කරන්න කියලා නැහැ. නිකම්ම කියලා දින මෙච්චර මිලක් දෙන්න ලෑස්ති කියලා. තාම නේද? එහෙනම් අවම මිලෙන් පසු වෙළඳ පොලෙන් නිෂ්පාදකලා අපි අලෙවි අයභාරය හොයන්න කියලා ප්‍රශ්නක තිබ්බොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ අවම මිල ගුණ කරන්න ඕනේ අවම මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය. එහෙනම් අවම මිල ගුණ කිරීම අවම මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය. හරි. එතකොට තමයි ඉන්නේ මොකද්ද? වෙළඳ පොලෙන් ලැබෙන අලෙවි අයභාරය. කීයද? 20 ගුණ කිරීම 20. එහෙනම් උත්තරේ 400යි. ආවද ළමයි? ආවද? ආවනම් හොඳයි. හරි. දාගන්න notes. එහෙනම් රුපියල් 400යි. හරි. තුන්වෙනි ප්‍රශ්نين අහනවා අවම මිලෙන් පසු සමස්ත සැපයුම අලෙවි කළ හැකි ඒකක මිල. අන්න පොයින්ට් එකට අවිල්ලා. නොකිය කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කියලා දුන්නා හොඳට තේරුම් ගන්න ඕනේ. පොඩි සංකල්ප තියෙන්නේ 20ක් දෙනවා කියපු ගමන් නිෂ්පාදකයෝ 50ක් අදන් බලන් ඉන්නවා. මිනිස්සු ගන්න කැමති 20යි. දැන් මෙතන පොයින්ට් එකක් දීලා තිනවා අවම මිලෙන් පසු සමස්ත සැපයුම අලෙවි කළ හැකි ඒකක මිල. ඔය නොකිය අහන්නේ ළමයි මේ හදාගෙන ඉන්න ඒකක 50ම කාට වික්කොත්ද? වෙළඳ පොලේ පාරිභෝගිකයට වික්කොත් එයාලා ගන්න කැමති මිල කීයද කියලා අහන්නේ. එහෙනම් මොකද්ද කරන්නේ? අපි යනවා ළමයි 50 ඉඳන් මොන වක්‍රයටද? ඉල්ලුම් වක්‍රයට. ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා බලනවා මිල කීයද කියලා. එහෙනම් හරිම ලේසි ළමයි.
ඉල්ලුම් සමීකරණේ QD ට 50 දාලා බලන්න තමයි තියෙන්නේ. ඒකට 50 දී ළමයි ඉල්ලුම් මිලනේ හොයන්නේ නැත්තම්. එහෙනම් QD සමානයි 60 ඍණ 2p කියලා අපි සමීකරණ තිබ්බේ. එහෙනම් මේ QD වලට 50 ආදේශ කළ බලන්න කීයද කියලා. 50 සමානයි 60 ඍණ 2p. මේ ඍණ 2p මේ පැත්තට ධන 2p වෙනවා. 50 මේ පැත්තට ඍණ 50ක් වෙනවා. එතකොට ධන 2p 60 ඍණ 50. එතකොට උත්තර එනවා 2p සමානයි 10යි. දෙකෙන් බෙදුවම ඊයද p සමානයි 5යි. එහෙනම් නොකිය කියන්නේ මේ කට්ටිය මේ 50ම ගන්න කැමති එකක් රුපියල් කීයනල්ලුද? 5 නම් ඇත්තනේ. එහෙනම් 50 ඉඳන් ඉල්ලුම් වක්‍රට ගියා මේ පැත්තට මිල හොයන්න. ඉල්ලුම් සමීකරණ QD වලට අපි 50 ආදේශ කරලා බලනවා මිල කීයද කියලා. මම හිතනවා ඒ උත්තරෙත් එන්න තියලා. ආවද? ආවද ළමයි? ආව නේද? ආව නම් very good. හරි. ඊට පස්සේ ලේසිම ප්‍රශ්නයක් තියෙන්නේ අන්තිම ප්‍රශ්නේ. මොකද්ද? මොකද්ද ළමයි අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ? ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. අහනවා මොකද්ද? අවම මිල සහතික මිලක් බවට පත් කිරීමට ඒකකයක් සඳහා කොපමණ මුදලක් ලබා දිය යුතුද? ඒ කියන්නේ ආණ්ඩුව දැන් ළමයි 20ක් දෙන්නම් කියලා මේ වැඩේ පටන් ගත්තේ නේද? ආණ්ඩුව 20ක් දෙන්නම් කියලා වැඩේ පටන් ගත්තේ. හැබැයි ඇත්තටම ඔක්කොම වික්කලා පස්සේ හම්බුනේ 5යි. එහෙනම් නොකිය අහන්නේ ළමයි ඔය ඌණ පූර්ණය කීයක් ගෙවන්න ඕනේද කියලා. ඌණ පූර්ණය තමයි අහන්නේ කොච්චරක් ගෙවන්න ඕනේද? එහෙනම් අපිට පුළුවන් හොයන්න අවම මිල සාධක මිල බවට පත් කිරීම රජය ඒකක සඳහා කොපමණ මුදලක් ලබා දිය යුතුද කියන එක අපිට පුළුවන් අහන්න. අවම මිල ඍණ නිෂ්පාදකයාට වෙළඳපොලෙන් ලැබෙන මිල. නැත්නම් ළමයි ඔකට කියන්න නිෂ්පාදකයාට වෙළඳපොලෙන් ලැබෙන මිල කියන්න පුළුවන්. අවම මිල යටතේ සැපයුම පාරිභෝගිකයන් මිලට නැත්නම් පාරිභෝගිකයන් ඉල්ලුම් කරන මිල. හරි. උඩ සූත්‍රය දාලා ලියුවම වැඩි හොඳයි. එතකොට කීයද? 20 ඍණ 5 සමානයි 15යි. ආවද ළමයි උත්තරේ? නොකිය කියන්නේ මෙන්න මේ දෙක අතර වෙනස. මේ දෙක අතර වෙනස තමයි කියන්නේ ඌණ පූර්ණය මදි හරිය කොච්චරද? තේරුණාද ළමයි? තේරුණා. very good. ඔක්කොම හදුවා නම් very good. එතකොට ඔයගේ පොඩි එකක් තමයි අද කතා කරන්න හිටියේ. ඒතර මම හිතනවා මේක තේරෙන්න තියෙනවා. හරිනේ? මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා. එතකොට